ඉතින් මේ තියෙන අපේ DBMS question set එකේ 23 වෙනි question set එක. ඉතින් මේකෙදිත් අපිට කතා කරන්න තියෙන්නේ 16 වෙනි ප්‍රශ්නේදී අපි හදාගත්ත database එක ආශ්‍රයෙන්මයි. ඉතින් මේකෙදි මුලින්ම අපිට කියලා තියෙනවා first term එකේදී සිංහල subject එකට ලබාගත්ත අඩුම ලකුණ මොකක්ද කියලා හොයන්න කියලා. ඉතින් ඒකට අදාළ කෝඩ් එක ලියන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මේ විදිහට තමයි අපේ ගෝරේ එක තියෙන්නේ. ඉතින් මේකෙදි අපි min කියන ෆන්ක්ෂන් එක ඇඩ් කරගෙන තියෙනවා අපිට අඩුම මාක් එක හොයාගන්න ඕන හින්දා. ඉතින් අපේ මාක් රෙකෝඩ් ටේබල් එකට සබ්ජෙක්ට් ටේබල් එකත් එක්සෑම් ටර්ම් ටේබල් එකත් ඉනේජ්මන්ට් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි කන්ඩිෂන් විදිහට සිංගල් සබ්ජෙක්ට් එකත් ටර්ම් නේම් එක ෆස්ට් නේම් එක විදිහට දීලා තියෙනවා. ඉතින් අපි මේ ගෝරේ එක එක්සිකියුට් කරලා බලමු අපේ රිසල්ට් එක එනවාද කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් අඩුම මාක් එක මෙතන 75 කියලා තියෙනවා. ඉතින් අපින් අහන්නේ මෙන්න මේ රිසල්ට් එක තමයි. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙතනදී ෆස්ට් ටර්ම් එකේ සිංගල් සබ්ජෙක්ට් එකට තියෙන ලකුණු ඉතින් මෙතනදී අඩුම ලකුණු විදිහට අපිට 75 බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කෝරේ එක හරි. ඉතින් දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ ෆස්ට් ටර්ම් එකේ සිංගල් සබ්ජෙක්ට් එකට අඩුම ලකුණු ලබාගත්ත ස්ටුඩන්ට් කවුද කියලා. එයාගේ all details හොයන්න කියලා කියන්නේ. ඉතින් අපි ඒකට අදාළ කෝරේ එක ලියලා බලමු. ඉතින් මෙතනට අපි කලින් අඩුම ලකුණු හොයාගන්න පාවිච්චි කරපු කෝරේ එක ඇඩ් කරගමු. ඉතින් අපි අපේ කෝඩ් එක එක්සිකියුට් කරාම අපිට මේ වගේ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ මාක් රෙකෝඩ් ටේබල් එකේ අඩුම ලකුණු අරගෙන තියෙන ස්ටුඩන්ට් මදාරා ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ අපේ කෝඩ් එක හරි. ඉතින් තුන්වෙනි කීයේදී කියන්නේ සෙකන්ඩ් ටර්ම් එකේදී සයන්ස් සබ්ජෙක්ට් එකට ලබාගත්ත අඩුම ලකුණ මොකක්ද කියලා පෙන්වන්න කියලා අපිට කියන්නේ. ඉතින් මේකෙදී අපි මුලින් පාවිච්චි කෝඩ් එකම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට අපේ ටර්ම් නේම් එක සහ සබ්ජෙක්ට් නේම් එක රීප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් අපි කෝරේ එක එක්සිකියුට් කරාම අපිට මේ වගේ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඩේටා ටිකට අදාළ රිසල්ට් එකක්. ඉතින් මෙතනදී අඩුම ලකුණ බලද්දී අපිට 45.5 බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපේ කෝරේ එක හරි. ඉතින් හතරවෙනි ප්‍රශ්නේදී කියන්නේ 20 20 7 10 දවසේ තිබ්බ එක්සෑම් එක තිබ්බ දවසේ මැතමැටික්ස් සබ්ජෙක්ට් එකට ලබාගත්ත අඩුම මාක් එක මොකක්ද කියලා. ඉතින් මේකෙදිත් අපි කලින් පාවිච්චි කෝරේ එකම පාවිච්චි කරන්න පුළුවන්. එතනදී අපිට කන්ඩිෂන් විදිහට සබ්ජෙක්ට් නේම් එක සහ එක්සෑම් ඩේට් එක රීප්ලේස් කරලා අපිට අවශ්‍ය රිසල්ට් එක ලබා ගන්න පුළුවන්. ඉතින් කෝරේ එක එක්සිකියුට් කරාම 44.12 කියලා රිසල්ට් එකක් එනවා. ඉතින් මෙතනදී අහන්න අපෙන් දෙවෙනි වාරයට අදාළ රිසල්ට් එකක්. ඒ කියන්නේ මෙන්න මේ ඩේටා ටිකට අදාළ රිසල්ට් එකක් තමයි අහන්නේ. ඉතින් මෙතනදී අඩුම ලකුණු විදිහට අපිට 44.12 බලා ගන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ අපේ මේ කෝරේ එකත් හරි. ඉතින් පස්වෙනි ප්‍රශ්නේදී කියන්නේ 20 7 10 වෙනිදා තිබ්බ එක්සෑම් එක තිබ්බ දවසේ මැතමැටික්ස් වලට අඩුම ලකුණු ගත්ත ස්ටුඩන්ට්ගේ all details හොයන්න කියලා. ඉතින් අපි ඒ කෝරේ එක ලියාගන්නේ කොහොමද බලමු. ඉතින් මෙතනට අපි කලින් ලියාගත්ත කෝරේ එක ඇඩ් කරගමු. ඉතින් අපේ කෝරේ එක එක්සිකියුට් කරාම අපිට සතුන් විජේරත්න කියලා රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට ස්ටුඩන්ට්ගේ ඉන්ඩෙක්ස් නම්බර් එක STU001 කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අඩුම ලකුණත් 44.12 තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපේ මේ කෝරේ එකත් හරි. ඉතින් මේ විදිහට අපේ 23 වෙනි question set එක ඉවරයි. අපේ 24 වෙනි question set එකේදී හම්බෙමු.